කියන රැග් වෙන්න එපා, රැග් කරන්නත් එපා, රැග් වෙන්නත් එපා. සයන්ස් ෆැකල්ටිස් වල රැග් නැහැ. පොරටුක රැග් නැහැ මොකක්වත්. ඊළඟට මෙඩිසින් ෆැකල්ටිස් වල රැග් නැහැ. මොකක්වත් නැහැ. ඊළඟට සයන්ස් ෆැකල්ටිස් වල යන බයෝ සයන්ස්, ෆිසිකල් සයන්ස් ඒවයේ කොළඹ රැග් නැහැ. ගපුර රැග් නැහැ. එතේ රැග් තියෙනවා. උදේ ඇන්ඩි රැග් වෙලා ඉන්න පුළුවන්. මේ රාජධානිය රුහුණේම එන්ජිනියර් වල රැග් තියෙනවා. රැග් වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම රැග්කට එන්නේ නැහැ කියලා ඉඳපු. නාව සම්බන්ධ කරගන්න එපා කියලා ඉඳපු. එමුවාට බලෙන් මුකුත් කියන්න බෑ. එහෙම කොහොමද? ආගේ යකට අත තියන්න බෑ. රට තිබ්බොත් පොලිසියන් ටිකක් දාන්න තියෙන ඉච්චර. අනින්නත් බෑ. ඉතින් බනිනේ වටත් පොලිසියන් ටිකක් දාන්න පුළුවන්. ලංකාවේ නීතියනේ මේ කැම්පස් එකක් ගැන චූටි ගෑල්ලක්. ලංකාව ලොකු රටක් ඊට වඩා. රටේ නීතිය කැම්පස් එකට බලපාන. උන් හිතන් ඊට බලපාන්නේ නැහැ කියලා උන්ට මොංගල්. උප සංස්කෘතිය නම් මන රෙද්දවල මේකට යටයි. ඉතින් මොකක් වුණත් මේ එළිය නඩු දාන්න පොලිසියන් ටිකක් දාන්න අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ උප සංස්කෘතිය අදාළ නැහැ. කියන රැග් වෙන්න එපා, රැග් කරන්නත් එපා, රැග් වෙන්නත් එපා. එහෙම මිනිස්සෙකුට මේ තමන් හිතන විදිහට අනිත් එකා ඉන්න ඕනේ කියලා හිතනවා නම් වාට ලෙඩක්. හැදිරිම ලෙඩක් ඒක. ඒ රෝගී මානසිකත්වය. ඊළඟ දොස්තර කෙනෙක් හම්බ වෙන්න තියෙන. උඩ ඉන්න බැච් වල ඉන්නේ උන් කියලා තියෙනවා රැග් වෙන්න ඕනේ, රැග් වුණාම තමයි පාර යන්න ඉගෙන ගන්නෙ. පත් කාලා අත හොද ගන්න ඉගෙන ගන්න රැග් වුණාම තමයි වගේ ගොන් කතා කියලා අර සමහරක් යවුන් හිතන් ඉන්නවා එහෙම රැග් වෙන්න ඕනේ කියලා. ඒකට මේ මෙතනත් ඇති එහෙම මේ දැන් මෙතන අයියා කෙනෙක් අක්කා කෙනෙක් එහෙම ඉන්නවනේ රැග් වෙච්ච එකෙක් ඌ ගෙදර ඇවිල්ලා පොඩි කාට තෙල ගහනවා රැග් වෙන්න ඕනේ කියලා. දැන් පන්ති වල කියනකොට එහෙම චිත් එවනවා. ඔයා කියන්නේ කොමර්ස් එහෙම රැග්ුන් නැත්තම් ලෙක්චර්ස් වල ඉන්නවත් දන්නේ නැහැ අනම්මන මම චිත් එවන එක පන්ති ඉන්න එකෙක්නේ. ඌ කැම්පස් දැකලත් නැහනේ. හරිද? ඒ උට ඔය කවුරු හරි කියන එකක් තමයි කියන්නේ. එම මේ බත් කාලා අත හොද ගන්න දන්නේ නැත්තම් ලෙක්චර් එකට යන්න ඕනේ විදිය දන්නේ නැත්තම් ඌ යවන්න ඕනේ බුණුත්තාමර කඳ උරකට. රැග් කරලා හරියන්නේ නැහැ. ඒවා උගන්නන්න නෙවෙයි කැම්පස් තියෙන්නේ. කැම්පස් තියෙන විෂය උගන්නන්න. මේ ඇදුම් අදින හැටි උගන්නන්න ඒවර නෙවෙයිනේ තියෙන්නේ. ඒක වෙන මොකක් හරි එහෙම තමන්ගේ එහෙම නොදුනුවත් භාවයක් තියෙනවා නම් ඒක කොහෙන් හරි ඉවර කරගන්න ඕනේ. ඒක රැග් වෙලා කරගන්න ඕනේ වැඩක් නෙවෙයි ඒක. මේ ඉතින් එහෙම සමහරක් යවුන් හිතන් ඉන්නවා එහෙම රැග් වෙන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ අර රැග් කරන බෝඩිමකට ගිහිල්ලා එහෙම රැග් වෙලා එහෙම ඉන්නව ඇති. ඒක උන්ගේ පෞද්ගලිකම ඇත්තනේ. ඒකට කරන්න දෙයක් නැහැ නේද එතකොට. එහෙම නැතුව විශ්වවිද්‍යාල භූමිය ඇතුලේ මුකුත් කරන්න දෙන්නේ නැහැ. ඒක මොරටු වෙනම් කරන්න දෙන්නේ නැහැ. එහෙම මේ සයන්ස් වල නම් ලොකු රැග් නෑ ඇත්තටම ඔය අරකට ටෙක්නේ. ටෙක් වල ආර්ට්ස් වල තමයි ඉතින් ඔය ඒවා ඇත්තටම මේ උන්ගේ පෞරුෂත්ව ප්‍රශ්න ඒවා. ඒ පෞරුෂත්ව ප්‍රශ්න කියන්නේ තමන්ගේ ආධිපත්‍ය බලහත්කාරයෙන් වෙන කෙනෙක් මත පටවන්න හදන හැම එකකටම පෞරුෂත්ව ප්‍රශ්නයක් තියෙනවා. අපි මුලට කෑ ගහන්නේ නැහැ නේ කවදාකවත් එහෙම හැරට එහෙම ගුම් පාට් දාලා නැහැනේ. භීෂණය කරලා නැහැනේ. ඒවට අවශ්‍ය රෙස්පොන්ඩ් එක මට ගන්න පුළුවන්. ඒක ගත්ත හැකිනේ. ඒ අවනත භාවය මට හදා ගන්න පුළුවන්. ඒකට මම කාටවත් ගහලා බැලලා පයින් ගහලා වේවැල් වලින් ගහලා එහෙම කරලා නැහැනේ. එහෙම මේ බලහත්කාරයෙන් තමන්ගේ ආධිපත්‍ය පතුරවන හැම එකකම අර පෞරුෂ හීනතාවයක් සහිත මිනිස්සු. ඒවා රෝගී තත්ත්ව. උන්ට ප්‍රතිකාර කරන්න. එහෙම සමහර සර්ලත් ඉන්නවා. කියන එක්තරා යුගයකදී ඒක තමයි මාර කියලා කියපු කාලෙමුත් තිබ්බා. අපි බැනුම් අහලා තමයි හැදුනේ. සමහර මම නම් කියන්නේ නැහැ. සමහරක් ඔය සර්ලා ඉන්නවා මේ උණු හරපෙන් බනින්න ගෑනු ළමින්ට. ඒ ළමින්ගේ අම්මලා තාත්තලාට පාව බනිනවා. ඒ කියන්නේ කෑ ගහලා බනිනවා හෝල් එකෙන් එළියටත් සද්ද ඇහෙනවා. එහෙම බනිනවා. එයා හිතන්නේ එහෙම බනින එක මාර වැඩක් කියලා. අවු ඒ මොනසේ. ඒ මොනස ලෙඩේ. ඒක ලෙඩක් ඇත්තට. මේ ඒ වගේ උන් ඉන්න පුළුවන් කැම්පස් වල. දැන් ඔය අර රැග් සිද්ධියට සම්බන්ධ උන්ගේ ෆොටෝස් දාලා අර එක ෂෙයා කරනවානේ. ඉතින් ඒ ෆොටෝ වල අයිතිකාරය ඇත්තටම වැරදිකාරද නැද්ද කියලා අපි දන්නේ නැහැ දෙයියනේ.
ඒක ෂෙයා කරලා ඉවරලා ඌට මොකක් හරි කරදරයක් වුණොත් එහෙම මේක එහෙම ප්‍රශ්නයක් නේ. සහ ඌ වැරදිකාරයෙක් කියමුකෝ ඇත්තටම. ඌ වැරදිකාරයෙක් වුණාට ඒ ඌගේ වැරදිකාර භාවය තීරණය කරන්න අපිට බෑනේ. ඒකට උසාවියේ තියෙනවා එහෙම නීති කියලා එකක් තියෙනවා. ඒ මාර්ගෙන් යන්න ඕනේ. ඒ නිසා කැලෑ නීති අතර අරන් ඉවරලා ඌගේ ෆොටෝස් එහෙම මේ දාලා ඉවරලා ඌට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ඇති කරලා ඌ ඊය රැග් කරන එක අතර ලොකු වෙනසක් නැහැ. ඒ දෙන්නම එකම ජාතියේ පෞරුෂහීනතාවයෙන් පෙළෙන උන් තමයි. එතන උන්ට යටින් අර කමෙන්ට් දාලා තියෙනවා අර අපන්දා දාලා තිබ්බ එහෙම එකක්. කමෙන්ට් දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් දාගුවක දාලා තිබ්බ ඒ බණිනේමයි දාලා තිබ්බෙත් මේ දුම කතා කියන්නේ ඉතින්. අර රැක් කරපෙවුන්ට කරන්න ඕනේ එහෙම මුන් කියනවා. ඒ මුනුත් එහෙම අසහනයකින් පෙළෙන උන් තමයි. ඒවත් රෝගී තත්ත්ව. මං කියන්නේ මේ ස්ක්‍රීන්ෂොට් ටික ෂෙයා කරපු එකත් වැරදි හැබැයි. ඒක එයා මන්දට තිබ්බ එක කියන්න මන්ද අබිසූරි අර කියන්න තිබ්බා මෙහෙම එක නොකල යුතුයි කියලා කිව්වා මිසක් අරුන්ගේ නම් පිටින් එක ෂෙයා නොකර ඉන්න තිබ්බේ ඉතින්. එකක් අවශ්‍ය නැහැ ඒක ෂෙයා. කියන්නේ සංස්කෘතික වීම කියන්නේ ඒක. අපේ තියෙනවා සංස්කෘතික නොවීමේ ගැටලුවක්. එන්නේ ඒක තේරුම් ගන්න ඕනේ. කියන්නේ අනේකාට අනේකාවස ලෙස ජීවත් වීමට අදාළ නිදහස උට දෙන්න ඕනේ. ඔක මුල අමලතාවලට තේරෙන්නේ නැහැ. ඒක තමයි අපි මෙච්චර මහන්සි වෙච්ච නිසා උඹලා මේක කරන්න ඕනේ කියලා කියන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවනේ ඒගොල්ලෝ හිතන එක ඔයාගොල්ලෝ කරන්න ඕනේ කියලා. එහෙම බෑනේ ඔයා වෙන එකෙක් නියම. යා කියන එක මොනවා කරන්නේ කොහමද? යා ඔයාට වියදම් කරලා ඇති, ඔයාට කන්න බොන්න දීලා ඇති, ඔයාව බලාගෙන ඇති. දැන් එහෙම කියලා ඔයා කියන එක එයා කියන එක ඔයා කරන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. ඕක ඔය ෆෙයාස් තියෙන උන්ටත් තියෙන ඔය ප්‍රශ්නේ. අර කෙල්ලෝ ඉන්නවා කොල්ලව හදන්න හදනවා. එයාව හදා ගන්නනේ එහෙම කරන්නේ. කොල්ලෝ ඉන්නවා එහෙම කෙල්ලව හදා ගන්න හදන. එයාව හදා උඩ නීති දානවා. දිගට යඳන් එන්න ඕනේ. අනම්මන මුංගල් මුනුත් ලෙඩ්ඩු. මේ જાතිය මේ උන් තමයි. ඒ කියන්නේ අනිත් එකාට අනිත් උට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැත්තිව තමන්ගේ මේ අභිමතාර්ථය තව එකෙක් මත බලයෙන් පටවනවා කියන එක මේක ලෙඩක්. මේ ලෙඩේ උග්‍රය වුණුත් ඉන්නවා. පොඩි ප්‍රමාණ වලින් තියෙන උණුත් ඉන්නවා. ඒගොල්ලොම ලෙඩ. මුන්ට බේත් ගන්න ඕනේ ඇති මුන්ට බේත් ගන්න ඕනේ අර චර්යාව වෙනස්කම් කළා හැමකට කොට දා ගන්න පුළුවන් ඇති. ඒ දෙගොල්ලොම ලෙඩ. ඔයාට ඔයාගේ මතය කියන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන්. මම කැමති මේකට. ඒකට අරයා කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන කතාන්තරයක්. එහෙම මේ ෆෑස් ඇතිනේ මෙතන. ඒකෝර මේ අනිත් එකව හදන්න යන්න එපා. එහෙම හැදිච්ච එකෙක් හොයාගනි. ඉවරයිනේ. මොකෙක් හරි එකෙක් හොයාගෙන ඌ අර Tamanට ඕන විදියට හදා ගන්න යනවා. ඒක නේ වැරදි වැඩ. උට එහෙම හැදෙන්නත් බෑ. ඒ අනන්‍ය වූ ලක්ෂණ වගේක් තියෙනවනේ. ඌ විතර බොරු කරන්නේ. අර මනුස්සයත් එක්ක ඉන්නකොට ඒ වගේ ඉන්නවා. ඌ ඇත්තටම එහෙම නෑ. ඒක උට හෙන ප්‍රශ්න එකක්. මේකේ ලෙඩ තියෙන උන් ඉන්නවා මේ. සමහරක් උන් ඉන්නවා අර ගෑන් ළමයි අර කොච්චරවත් අර දාගෙන මොකද්ද කියන්නේ? ලොකේෂන් ඔන් කරන් ඉන්න ඕනේ. කොහෙද ඉන්නේ කියලා අර බූරුව බල බල ඉන්නවා. සමහරක් උන් ඉන්නවා වීඩියෝ කෝල් එකක් ඔන් කරගෙන ඉන්න ඕනේ. එහෙම කෙල්ලොත් ඉන්නවා මම දන්න එකෙක් හිටියා. කොල්ලෙක් හිටියා උගේ ඒ කියන්නේ ඌ බැන්ද මේ ඒක කොච්චරවත් ෆෝන් එකක් කනේ තියාන තමයි ඉන්නේ. මොකද අරකි දිගටම ඌ එකිට වැඩක් නැහැ. ඉතින් මේ මුට කතා කරගෙන තමයි වැඩේ. කොච්චරවත් මූ ෆෝන් එකේ ඉන්න ඕනේ. පිස්සුනේ බං. ඒ වගේ මේ ගොන් වැඩ කරන්න එපා. එන් තේරුම් ගන්න මේ ඔයා වෙන එකෙක් අනිත් එක වෙන එකෙක් කියලා. ඒ උට ඌ විදිහට ඉන්න දෙන්න. අර මම හැමදාම කියන්නේ අර මම අපේ පොඩි එකාගේ කන් විදලා නැහැ කියලා. ඒක දැන් සෑහෙන වාරයක් කියලා තියෙනවා. මම පොඩි කෙල්ලෙක් ඉන්නේ මට. ඊ කන් විදලා නැහැ මං තාම. කරාබු දාලා නැහැ. ඒතු එයාගේ කන් මට විදින්න බෑනේ. එයා දවසක් කිව්වොත් එහෙම මට කරාබු දාන්න ඕන කියලා. ඉතින් එතකොට එයා කන් විදලා කරාබු දාලා දෙන්න පුළුවන්. ඒතර කරාබු දෙමීම ගැන මෙලෝ අදහසක් නැති වෙලාවක මම බලහත්කාරයෙන් ආයි කනක් විදලා කරාබු දාන්නේ මගේ කැමැත්තටනේ. ඒක වැරදි. එහෙම කරන්න බෑ. ඉතින් එයාට ඕනේ කිව්වොත් එයාට කරගන්න බැරි හින්දා අපිට කරලා දෙන්න පුළුවන්. දැන් එතකොට අහන්න එපා. එතකොට එහෙනම් ඉස්කෝලේ යවන්නත් එපා දා වගේ ගොන් කතා කියන්න එපා. ඉස්කෝලේ යවනවා. මොකද ඒ තීරණය යාට ගන්න බැරි හින්දා.
හැබැයි අපේ පොඩි කාට අපි ආගමක් හඳුන්වා දීලා නැහැ. එයා ආගමත් තේරුම් ගන්න පුළුවන් කාලෙකදී යාර කැමති ආගමක් අදහගත්තදී. එහෙම මිසක් මම අදහන ආගම යාට මම බලෙන් පටවලා නැහැ. මං කියන ඒ ගානට මේක මැචුව වෙන්න ඕනේ. හිතන පරාසය වැඩි කරගන්න. එතකොට ලේසි. එතකොට අනිත් කාරණා ලේසි වඩා ලේසි.